මෙම උතුම් වැඩසටහන් නැරඹීමට පෙර ධම්මගයාව නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඒ සමගම ඇති බෙල් අයිකන් එකද ක්ලික් කරමින් වැඩසටහන අවසානයේත් අපත් සමග රැඳී සිටින්න. සිල් දෙනාටම උතුම් වූ තෙරුවනේ ආශිර්වාදයක් විශ්වමාතාවගේ ආශිර්වාදයෙන්ුත් යහපතක් රැකවරණයක් ශාන්තියක් මෙන්ම ලෝක සාමය උදා වේවායි ධම්මගයාව මේ මොහොතේත් අදිෂ්ඨාන කරනවා. මේ මොහොතේත් මේ කෙටි ආධ්‍යාත්මික දැනුවත් කිරීම නැවත වාරයක් එළඹෙන සෙනසුරාදා 7 වන මාර්තු තවත් පැය කිහිපයයි. හරියටම රාත්‍රී 8ට ඔබ විශ්වමාතා ශ්‍රී දිව්‍ය පහන දල්වලා ලෝක සාමය මේ ඇති වී තිබෙන්නා වූ යුදමය වියරුව මහා බල සටන හැකි ඉක්මනින්ම නිමාවකටපත් වී ලෝකයාට මිනිස්සුන්ට සතා සිව්පාවන්ට ලෝකයේ සාමය උදා වේවායි අදිෂ්ඨාන කරන්න. ඒ අදිෂ්ඨානමය විශ්ව සත්‍යක්‍රියාව සමග එකතු වන්න. එය ඔබේ නූතන වර්තමාන වගකීම මුළු මහත් මානව පරම්පරාව වෙනුවෙන්ම කරන කැපකිරීමක්. ලෝකයට සාමය ප්‍රාර්ථනා කිරීමේ තම සිතුවිල්ල චිත්ත තරංගය උතුම් වූ විශ්වමාතාව වෙනුවෙන් පහනක් දල්වා ආලෝකවත් කළ කරන මහා සිතුවිලිමය කැපවීමක්. ඒ නිසා මේ ලෝකයේ බලවත්ම ශක්තිමත්ම වස්තුව තමයි මේ ලෝකෙ මොනතරම් අවිහැදුවත් බලවත් අධිතාක්ෂණයකින් යුක්තව ඒ සියල්ල නිර්මාණය කරලා තියෙන්නේ වර්තමානයේ දිහා බලන විට ප්‍රවෘත්ති නාලිකා මිනිසා දියුණු වෙලා තියෙන නූතන විද්‍යාව සමග මුළු මහත් මානව සංහතියම විනාශ කිරීමේ ක්‍රූර මානසිකත්වයකින් යුක්තවමයි. මහා දැවැන්ත නෞකාවක් බඳ දෙකට මැඩින් කැඩී විසිවී යන තරමට මුහුද යටින් අවියාවුද එවලා ඒ නැව මුහුදුබත් කරන්නටත් 100කට ආසන්න ප්‍රමාණයක් එක ක්ෂණයකින් සමූල ඝාතනය කරන්නටත් පසුගිය දවසේ ගාල්ල ආශ්‍රිතව මුහුද තීරයේ සිදු ලංකාවට ආසන්න සිදුවීම අතිශය සාක්ෂියක්. මානවයාගේ මිනිස් දියුණුව මොලේ බුද්ධිමය පරිණාමය මානවයාගේම විනාශයට උල්පතක් බවට පත් වී ඇති බව. එනිසා මේ ලෝකයේ ඇති මේ විශ්වයේ ඇති බලවත්ම දෙයක් තියෙනම් ඒ බලවත්ම දේ තමයි මිනිස් චිත්තය, මිනිසාගේ සිතුවිල්ල. මෙන්න මේ සිතුවිල්ල පිරිසිදු කළා, ප්‍රභාස්වර කළා, අවබෝධයට පත් කළා දියුණු තියුණු කිරීමේ අවසාන අග්‍රඵලය තමයි බුද්ධත්වය සහ මහා කරුණාව, මහා ප්‍රඥාව. ඒ නිසාමයි සිතුවිල්ල ප්‍රභාස්වරයි නම් සිතුවිල්ලේ මෛත්‍රිය පිරී තියෙනවා නම් සතෙකුටවත් හිංසාවක් පීඩාවක් කරන්නේ නැති සිතුවිලි දාමයක් උපදිනවා නම් ඔබ ඊටමත් වාසනාවන්ත උත්තරීතර මනුෂ්‍ය රත්නයක්. ඒ නිසාමයි අප මෙවරත් අදිෂ්ඨාන කරන්නේ ලෝක සාමයේ පහන දල්වලා ලෝක සාමය වහවහ ප්‍රාර්ථනා කළා. ඇමරිකානු නායකත්වයේ සහ නිකුත් රටවල් නායකයන්ගේ සිත් උතුම් වූ විශ්ව ආධ්‍යාත්මික ශක්තියෙන් විශ්වමාතාවගේ ආශිර්වාදයෙන් සුවපත් කළා. සාමයේ සිතුවිලි උපදීවා කියන ප්‍රාර්ථනාව අදිෂ්ඨානය ඔබ සියල්ලෝම එකට එකතු වෙලා පවුලේ හැමෝම එකට එකතු වෙලා දුවා දරුවන් පුංචි දරුවන් පවා එකතු කරගෙන කුඩා දරුවන්ටත් පාසල් දරුවන්ටත් මේ දේවල් කියලා දෙන්න වැඩිහිටියන් වශයෙන් සිතුවිල්ල ශක්තිමත් කළා. මේ සිතුවිල්ල ශක්තිමත් වූ ප්‍රභාස්වර මෛත්‍රී සහගත සිතුවිල්ල, ආධ්‍යාත්මික බල සම්පන්න සිතුවිල්ල මේ විශ්වයට අවකාශයට මුදා හැරියහම එහි බලය ඒකාන්ත වශයෙන් කේන්ද්‍රගත වෙනවා සත්‍යක්මයි. අන්නේ උතුම් වූ විශ්වාසය සිතුවිල්ලේ දරාගෙන උතුම් වූ විශ්වමාතාවගේ ශක්තිය විශ්වාස කරගෙන තෙරුවන් විශ්වාස කරගෙන ඔබ වෙනත් ආගමක නම් මේ ආගම විශ්වාස කරගෙන
අප මෙහිදී කේන්ද්‍රගත කරන්නේ විශ්වමාතාවගේ ආශිර්වාදය සහ බලය සහ ඔබගේ චිත්ත ශක්තිය විශ්වමාතා විශ්වාස සිතුවිල්ල සහ විශ්ව මෛත්‍රී භාවනාවෙන් යුක්තව උපදින්නා වූ මෛත්‍රී චිත්ත ශක්තිය හරහා මේ පවතිනා වූ යුදමය බියකරු භයංකාරත්වය වහවහා සාමයක් බවට පරිවර්තනය වේවා කියන ප්‍රාර්ථනාව සෙනසුරාදා 7 වෙනිදා සෙනසුරාදා රාත්‍රී 8ට හැමෝම විශ්වමාතා ශ්‍රී දිව්‍ය සාමයේ පහන දල්වලා විශ්වමාතා සාමයේ පහන දල්වලා හැමෝම අදිෂ්ඨාන කරන්න ප්‍රාර්ථනාව අදිෂ්ඨානයක් බවට පත් කරන්න. විහෙර විහාරස්ථානවලත් මේ දේ කරන්න. හැම තැනකම ඔබ දන්න කියන ඇයටත් මේ පණිවිඩය සම්ප්‍රේෂණය කරන්න. බෝමලුවකට එන්න පුළුවන් නම් තම විහාරස්ථානයට එන්න පුළුවන් නම් වඩාම හොඳයි. මහා සෑයට යන්න පුළුවන් නම් විජයශ්‍රී ජයශ්‍රී මහ බෝසමිඳුන් වහන්සේ අභියස නම් ඔබ වඩා හොඳයි. ඒ වගේම ඔබ කොතනක හිටියත් ඔබ ගෙදරක ඉන්නවා නම් ගෙදර හිටියත් ඔබ පිටරටක ඉන්නවා නම් පිටරට 7 වෙනිදා සෙනසුරාදා එම රටේ වෙලාවෙන් රාත්‍රී 8ට පහන දල්වන්න විශ්වමාතා ශ්‍රී දිව්‍ය සාමයේ පහන ඒ සාමයේ පහන දල්වලා තමන්ගේ පුද්ගලික බලාපොරොත්තුවක් නෙමේ මුළු මහත් ලෝකයටම ශාන්තිය මෛත්‍රී සහගත සිතුවිල්ලකින් විශ්ව මෛත්‍රී භාවනාව කළා ප්‍රාර්ථනා කරන්න අදිෂ්ඨාන කරන්න. ඒ වගේම හැකි ඉක්මනට මේ යුදගිනි නිවේවා මිනිස්සුන්ට සාමය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. විශේෂයෙන්ම අප මීට ප්‍රථමවත් අවධාරණය කරා ලංකාවටත් යම් ආරක්ෂක පන්නේ යම් අවදානමක් පවතින බව. එනිසා ඒ ඇත්තන් බලධාරීන් සතු වගකීමක් දැන්නේ අපට ඔබට කළ හැක්කේ අනන්ත අප්‍රමාණ වූ චිත්ත ශක්තිය මෛත්‍රියෙන් පුරවල සිතුවිල්ල ප්‍රතිපත්තියෙන් යුක්තව අධිෂ්ඨානගත ජීවිතයක් ගත කළා මේ විශ්වයට මුදා හැරීම පමණක්මයි. එය මහා ශක්තියක් මහා ආශිර්වාදයක්. එය යුද්ධ 100ක් වුණත් යුද්ධ 100ක් වුණත් නවත්තන්න පුළුවන් අධිෂ්ඨාන සිතුවිල්ල අතිශය බලවත්. එනිසා එයත් ඔබ තරයේ විශ්වාස කරගෙන මේ උතුම් වූ විශ්ව මාතා ශ්‍රී දිව්‍ය සාමයේ පහන හරියටම සෙනසුරාදා රාත්‍රී 8ට දල්වල ඔබ ඒ උතුම් වූ ශක්තිය මෛත්‍රී ශක්තිය මුළු මහත් පෘථුවියටම මුදා හැරලා සාමය ලෝක සාමය ප්‍රාර්ථනා කරන්න කියලා අප මේ අවස්ථාවේදී ඔයත්න්ගෙන් ඉතාමත් මෛත්‍රී සහගත සිතුවිල්ලකින් යුක්තව ආරාධනා කරනවා. ආධ්‍යාත්මිකව අප ආරාධනා කරනවා. විශේෂයෙන්ම මේ හෙළ දීපය තුළ ධර්මද්වීපය තුළ ඔබ අප ජීවත් වෙමින් වැඩ සිටමින් යම් අදිෂ්ඨානයක් කරනවා නම් එය ඊටමත් බල සම්පන්නයි. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී පාද පත්මේ දන්දා හාමුදුරන් වහන්සේ ආදී කොට ඇති ආර්ය මහා සංඝරත්නයේ වැඩ ඉන්න ශ්‍රී සද්ධර්මය තියෙන වැඩ ඉන්න නිර්වුල් වූ ශ්‍රී සද්ධර්මයේ තවමත් මේ ලෝකයේ පවතින එකම එක රට. එනිසා ඒ රට උතුම් රටයි. එනිසා මේ ලෝකයේ සියලු රටවල් අතරින් විශ්වමාතා ශ්‍රී දිව්‍ය සාමයේ පහන දල්වන සාමය වෙනුවෙන් අදිෂ්ඨාන පහනක් දල්වලා මෛත්‍රී සිතකින් යුක්තව සාමය ප්‍රාර්ථනා කරන එකම එක රටත් මේ හෙළ දීපයමයි. මේ අවස්ථාවේ වෙන කිසිදු රටකින් නියම ආරංචියක්වත් දකින්නවත් ඇහෙන්නවත් නැහැ. වගේම ධම්මගයාව තුළින් පමණයි මෙවැනි ආධ්‍යාත්මික පෙළඹවීමකට ඔබ හැමදාමත් යොමු කරන්නේ දිශාගත කරන්නේ. සමගම සියල්ලෝම එකතු වේවා. අන්‍යයන්ට අඩුපාඩු කිය ඉන්නවට වඩා අන්‍යයන් කරාද නැද්ද බල ඉන්නවට වඩා තමන්ගේ ආධ්‍යාත්මික වගකීම මුළු මහත් මානව පරම්පරාව වෙන නිෂ්ඨ සිද්ධ කරන්න හැම මොහොතකම සෑම මොහොතකම එදත් අදත් හෙටත් ධම්මගයාව ආධ්‍යාත්මිකව කැප වෙනවා. මෙවරත් ඒ වෙනුවෙන්මයි. ඒ නිසා ඔබ ඒ ප්‍රවෘත්ති දිහා බලාගෙන අනේ අපොයි කියනවට වඩා ඔබ මේ අදිෂ්ඨානය සමග ගතු වෙන්න. එදා දවස ඔබට පුළුවන් නම් නිර්මාංශ වෙන්නේ වඩාම හොඳයි. උතුම් වූ විශ්වමාතා ශ්‍රී දිව්‍ය පහන මෙවර ලෝක සාමයේ පහන බවට පත් වෙනවා. විශ්වමාතා සාමයේ පහන එය දල්වලා පවුල හැමෝමත් එක්ක එකතු වෙලා ඒ අදිෂ්ඨානය බලගන්වන්න. ඒකාන්ත වශයෙන් සාමය උදා වෙනවා සත්‍යක්මයි. ඒ සිතුවිල්ල අවකාශය හරහා ඒ වියරු වැටිච්ච සිතුවිලි මානසිකත්ව සුවපත් වේවි සුවපත් කරાવી. විශ්වමාතාවගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවි. ඒ ලැබුණොත් පමණයි ඔබටත් අපටත්
මේ තුලිත වූ ලෝකයක් තුළ අපගේ ආධ්‍යාත්මික ගමන වර්ධනය කරගන්න හැකියාවක් ලැබෙන්නේ ඒ උතුම් වූ පණිවිඩයත් සමගම විශේෂයෙන්ම මේ උතුම් වූ විශ්වමාතා ශක්තිය සමගත් තුනුරුවන් සන්තක වූ අනන්ත ගුණ සමුදාය ආශිර්වාද විශේෂයෙන්ම ධම්මගයා වශයෙන් මේ හෙළ භූමියේ සිට හෙළ දීපේ සිට සත්‍යක්‍රියා බොහෝ ප්‍රමාණයක් සිදු කරා. ඒ සියලු සත්‍යක්‍රියාවන්ගේ විශ්ව සත්‍යක්‍රියාවන්ගේ අනුභවයෙන්ද අප බුද්ධ ගයා වජ්‍රාසනය අසල ඉතාමත් දීර්ඝ කාලයක සිට ශ්‍රී විශ්ව බුද්ධ සත්‍යක්‍රියා දවන්ත ප්‍රමාණයක් සිදු කරා. ඒ උතුම් වූ ශ්‍රී විශ්ව ශක්ති බුද්ධ සත්‍යක්‍රියාවන්ගේ අනුභවයෙන්ද සිළු අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවි බෝසත්වරුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන්ද ඒ වගේම විශ්ව මාතා ශ්‍රී දිව්‍ය ශක්තිය අනුභවයෙන්ද වහවහ මේ ඇති වුණා වූ ඇවිලෙමින් පවතිනා යුද්ධය වහවහ නිමාවකටපත් වේවා සහ මගේ හෙළ දීපයට හෙළ භූමියට සියලු ආරක්ෂාව ලැබේවා 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 සහ ලෝක සාමය අප්‍රමාදීව උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.